එහෙනම් අපේ සෙට් එක ආයේ තව MCQ එකක් බලමු. මේකේ කියනවා ස්ථූල කෝණාස්තර පටකයේ ලක්ෂණයක් නොවන්නේ කියලා. ස්ථූල කෝණාස්තර පටකයේ ලක්ෂණයක් නොවන්නේ කියලා කියනවා. උත්තර හතරක් දීලා තිනවා. සජීවී සෛල වීම, සෛල තුල සෛල ප්ලාස්මය, න්‍යෂ්ටිය හා මධ්‍ය රික්තකයක් පවතී. තුන්වෙනි උත්තරයට දීලා තිනවා සෛල බිත්ති වල ශීර්ෂ සෙලියුලෝස් වලින් ඝන වී ඇත. අන්තර් සෛලීය අවකාශ බොහෝ තිබීම. මොකක්ද උත්තරේ? ස්ථූල කෝණාස්තර පටකයේ ලක්ෂණයක් නොවන්නේ කියලා අහන්නේ නේ. මොකක්ද උත්තරේ? අන්තර් සෛලීය අවකාශ බොහෝ තිබීම කියන එක. අන්තර් සෛලීය අවකාශ බොහෝ තියනවාද ස්ථූල කෝණාස්තර පටකවල? මොම වෙලා කියන්නේ? ඔය වගේ වම තියෙන්නේ මේ වගේ කොන් ඝන වෙලා තියෙන්නේ. මොනවද මේ වගේ තැම්පත් වෙලා තියෙන්නේ? සෙලියුලෝස් වලින් තැම්පත් වෙලා මේ සෛල බිත්ති වල කොන් ඝන වෙලා තියෙන්නේ. නැවතුම් අන්තර් සෛලීය අවකාශ බොහෝ තියෙනවද එතකොට? මගේ අන්තර් සෛලීය අවකාශ අඩුයි. එතකොට බොහෝ තියෙන කියන උත්තරේ වැරදි. අනිත් උත්තර ටික අපි බලමු. සජීවී සෛල වෙනවලු. මොනවද කියන්නේ මේකේ? කුඩා කාලයේදී සජීවී කියලා අපි දන්නවනේ. කාලයේදී සජීවී. ඊට පස්සේ සෛල තුල සෛල ප්ලාස්මය, න්‍යෂ්ටිය හා මධ්‍ය රික්තකයක් පවතී. මොනවද මේකේ? මධ්‍ය රික්තකයක් තියෙනවා, න්‍යෂ්ටියක් තියෙනවා, සෛල ප්ලාස්මය තියෙනවා. ඔය තුනම තියෙනවා නේද? ඒ උත්තරෙත් හරියට නේ. සෛල බිත්ති වල සෙලියුලෝස් වලින් ඝන වී ඇත නේ. මෙන්න මේ වගේ නෙමෙයි. සෙලියුලෝස් වලින් ඝන වෙලා තියෙනවා. එකත් හරි. අන්තර් සෛලීය අවකාශ බොහෝ තියෙනවා කියන කිව්ව වැරදි. මොකේද අන්තර් සෛලීය අවකාශ බොහෝ තියෙන්නේ? මුදුස්තර පටකේ.